Hi everyone, you are warmly welcome to English in Sinhala YouTube channel. ඉතින් මම මේ වීඩියෝ එකකින් ඔයාලට ඉතාම කෙටියෙන් කියන්නම්. අපි හැමෝම ගොඩක් බලාගෙන ඉන්නවනේ අපේ 2026 grade 6 වලට යන්න ඉන්න පුංචි දෝල පුතාලගේ අපි කියන්නේ සිලබස් එක වෙනස් වෙනවා කියලා. ඉතින් අපිට කලින් තිබුණ ටෙක්ස්ට් බුක්, වර්ක් බුක්ස් වෙනුවට අපිට වෙනම අලුතෙන් ඇවිල්ලා තියෙනවා මොඩියුල් ක්‍රමවේදයක්. ඉතින් අපිට ෆස්ට් ටර්ම් එකට තියෙනවා මොඩියුල් 3ක් කරන්න. ෆස්ට් ටර්ම් එකේ තියෙන මොඩියුල්ස් 3 කොටස් 3ක් තියෙනවා. එතකොට එකක් තමයි අපේ ස්කිල්ස් අනුව බෙදලා තියෙනවා. ෆස්ට් මොඩියුල් එක බේසිකලි ඒකේ අපිට තියෙන්නේ listening and speaking activities ගොඩක් අපිට කරන්න තියෙනවා. එතකොට අපිට මේ මොඩියුල් එකේ lessons 10ක් තියෙනවා. එතකොට මේ මොඩියුල් එකේ ගොඩක් අපිට විවිධ activities තියෙනවා. දරුවන්ගේ communication skill එක වැඩි කරගන්න communication tasks තියෙනවා. එතකොට යාළගේ confidence හදාගන්න, fluency එක හදාගන්න පුළුවන් විවිධ හොඳ activities ඇතුළත් වෙලා තියෙනවා. තව දෙයක් තමයි අපේ time duration එක 50 minutes. අපිට teachers guide එකක් තියෙනවා. ඒ teachers guide එකේ full lesson plan එක තියෙනවා. teacher කරන්න ඕනේ සියලුම දේවල්. එතකොට second module එක ඒක අපි තියෙන්නේ reading skills. අපේ reading skills එක improve කරගන්න අදාළ දේවල් තමයි මේ second module එකේ තියෙන්නේ. ඒකේ ready for life කියලා තමයි ඒකේ topic එක තියෙන්නේ. එතකොට ඒකේ ගොඩාක් text and exercises තියෙනවා. දරුවන්ගේ comprehension, vocabulary and critical thinking develop කරන්න පුළුවන් විදිහට ඒ activities අපිට හදලා තියෙනවා. Next, module 3 is aimed at improve students' writing skills. ඊළඟට module 3 එකේ තියෙන්නේ දරුවන්ගේ ලිවීමේ හැකියාව, writing skills improve කරගන්නේ කොහොමද අපිට ඒකට අදාළ activities. එතකොට දරුවන්ට short paragraphs, short essay writings වගේ මේ වගේ writing activities වලින් දරුවන්ගේ grammar, එයාලගේ grammar knowledge එක, vocabulary භාවිතා කරලා එයාලට පොඩි paragraph එකක් ලියන්න, ඒ වගේම essay එකක් ලියාගෙන Tamanට තනියම අන්න ඒ වගේ දරුවන්ට යමක් ලියා ගැනීමේ හැකියාව වර්ධනය කරගන්න විදිහට ඉතාම හොඳ activities මේ module වල ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම අපිට කලින් තිබුණේ ගොඩක් teacher centered education එකක්. ඉතින් ඒක දැන් අපේ දරුවන්ට child centered education එකක් බවට පත් වෙමින් තියෙනවා මේ reforms වලින්. ඉතින් අපි හිතමු මේක අපේ දරුවන්ගේ අනාගතයට හොඳ තත්ත්වයක් උදා වෙයි කියලා අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකක් අරන් එනතුරු ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්.